හායි යාළුවනේ, ඉතින් අද මං ගෙනල්ලා තින්නේ කොහොමද මේ පිටිපෙට්ටියකින් මේ බස් ආකෘතියක් හදාගන්නේ. ඉතින් ඕගොල්ලෝ හිතුවේ නෑ නේද ඉතින් විසික් කරන පිටිපෙට්ටියෙන් මොකක් හරි හදන්න පුළුවන් කියලා. ඉතින් අපි හදන්න යන්නේ මේ බස් එකක් හදන්න යන්නේ. පොඩි බස් එකක්. ඉතින් පැන්සලට වඩා අඩියයි 2යි දිග. ඉතින් අපි හදලා බලමු. ඉතින් රත්ති පිටිපෙට්ටියකින් තමයි හදන්න යන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඕන පිටිපෙට්ටියක් ගන්න පුළුවන්. ඇන්කර් පැලවැත්ත ඕනයක් ගන්න. ඉතින් තව දෙයක් තියෙනවා. ඉතින් මතක නැතුව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් වීඩියෝ එකට යන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ අර ගත්ත පිටිපෙට්ටියේ මේ විදිහට බස් එකේ රූපයක් ඇඳගෙන තියෙනවා. ඒක කපා ගන්න තමයි ඉතින් තියෙන්නේ. මම පැත්තේ ෆොටෝ එකක් දැන් දෙන්න පේනවා ඇති ඔයගොල්ලන්ට. අතත් එක්ක බලද්දි පොඩි දුරක් තියෙන්නේ. බස් එක පොඩි මේ විදිහට මූණු දෙකක් අපි ඇඳගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේක ඇඳ ගන්න පොඩ්ඩක් අමාරු නම් මම ඉතින් ෆොටෝ එකක් දාන්නම් බස් එකක. මේ ඒක දිහා බලාගෙන ඔයගොල්ලෝ මේ විදිහට ඇඳ ගන්න. ඉතින් ඔයගොල්ලන්ට පේන විදිහට මම ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා බස් එකක ෆොටෝ එකක්. ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ ඒක දිහා බලාගෙන ඉස්සරහා මූණයි පිටිපස්සේ මූණයි පැත්තේ දෙපැත්තේ මේ කෑලි දෙකයි ඇඳගෙන ඔයගොල්ලන්ට කපා ගන්න ලස්සන්ට. ඉතින් මම මේ කපන කෑලි ටික පොඩ්ඩක් ඉතින් මේ ස්පීඩ් කරා වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක නැත්තම් ඩික් වෙන හින්දා ඉතින් මම මෙන්න මේ විදිහට ලස්සනට කපාගෙන තියෙනවා. ඔයගොල්ලොත් ලස්සනට කපා ගන්න. ඉතින් අපිට ඊළඟට තියෙන්නේ මේ කෑලි අතර ඔක්කොම අලව ගන්න එක එකට හයියට. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද අලව ගන්න කියලා. ඉතින් මම අලව ගන්න පාවිච්චි කරන්නේ සුපර් ග්ලූ එකක්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් සුපර් ග්ලූ එකක්. හරි ග්ලූ ගන් තියෙනවා නම් ග්ලූ ගන් එකක් හරි බයින්ඩර් වලින් උත් අලවන්න පුළුවන්. ඒනවා ටිකක් වෙලා යනවා. ඉතින් මේ ඔයගොල්ලෝ සුපර් ග්ලූ වලින් අලව ගන්න. ඉතින් ශ්‍රේණි කැලවෙනවටක් ගාලා මම මෙන්න විදියට පොලින්ම ඉස්සරහා මූණ අලව ගන්නවා. ඉතින් හරි ඉතින් මං ඉතින් අලෝන කෑලි කපන කෑලි පොඩ්ඩක් ඉතින් ස්පීඩ් කරනවා වීඩියෝ එක දික් කරන හින්දා. හරි ඉතින් මේ අපි දැන් අනිත් පැත්තත් ඒ විදිහටම අලව ගමු. ඉතින් හරි ඉතින් අපිට ඊළඟට තියෙන්නේ මේ පිටිපස්සේ මූණ අලව ගන්න එක තමයි තියෙන්නේ. මේකත් ඉතින් අලව ගමු. හරි ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ මේ විදිහට මැද්දට අලව ගන්න එකක්. කෑල්ලක් අලව ගන්න ඕනේ. අර දෙපැත්ත නැත්තම් පණ නෑ. දෙපැත්ත වැඩෙන හින්දා මැදින් අලව ගන්නවා. මේ පිටිපෙට්ටියෙම කෑල්ලක් අරගෙන කපාගෙන මේ විදිහට මම ගන්නවා කෑල්ලක්. මේ විදිහට තියලා අපි දෙපැත්තෙන්ම දෙක අලව ගන්නවා. හරි ඉතින් අපි දැන් අලවගෙන ඉවරයි. මේ විදිහට ඔයගොල්ලෝ පේනවා ඇති ලස්සනට අලවගෙන තියෙනවා. ඉතින් මේ විදිහට පේනවා ඇති මේ අපි දැන් සම්පූර්ණයෙන්ම අලවගත්ත කොටස තියෙනවා. ඉතින් මම කටහඬ අවුල්ලා ඉතින් ගණන් ගන්න එපා. ඉතින් හෙම්බිරිසා ඇදලා ඉන්නේ දන්නවනේ. ඉතින් කාටත් ලෙඩ ඉතින් මගිල අපි සැලෙන්නේ නැහැ. ඉතින් ගැම්මට ඒක වැඩක් නැහැ. ඉතින් අපි ගැම්මට දැන් හදාගෙන ඉවරයි. භාගයට භාගයක් දැන් අපිට තියෙන්නේ ඉතින් වාල හදාගන්න එක තමයි. දැන් වාල හදාගන්නත් අපි මේ විදිහටම පිටිපෙට්ටියේ තව කෑල්ලක් අරගන්න ඕනේ. ඉතින් මතක් කරන්න ඕනේ මම මේ පිටිපෙට්ටි දෙකක් ගත්තා. ඉතින් දෙකක් ඕගොල්ලොන්ට හිතන්නේ නැහැ. ඉතින් අනේ මන්ද මම නම් ඉතින් ගත්තා. ඕගොල්ලොත් ඉතින් කොහොමදත් ගන්න. මම ඉතින් මෙන්න මේ විදිහට පිටිපෙට්ටියෙන් කපාගෙන ලස්සනට ඉතින් වහල අලව ගත්තා. ඉතින් ඕගොල්ලොන්ට ඒක සාමාන්‍යයෙන් තේරෙනවා. ඉතින් වහල අලව ගන්න මේ විදිහට ලස්සනට පේනවනේ. ඉතින් ගානට අලව ගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මම මෙතන ලාවට අපේ දෙපැත්තේ පොඩ රවුම් කරලා අරගෙන තමයි නවලා තියෙන්නේ.
මේ ඉස්සරහා මුනේ වගේ පොඩ්ඩක් අර දෙපැත්තේ පොඩ රවුම් ගතියක් එනවනේ. ඒ වගේ තමයි වහලෙත් පොඩ්ඩක් දෙපැත්තේ පොඩ රවුම් කරලා අරගෙන නවලා තමයි අලවලා තියෙන්නේ. අපි ඊළඟට කරන්න යන්නේ බෆර් එක හදන්න. ඉතින් ලොකු බෆර් නම් දාන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය පොඩි බෆර් එකක් දාන්නේ. පොඩි බස් එකක් ඉඳලා ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට තියාගෙන මාක් කරගෙන පොඩි කෑල්ලක් මුලින්ම කපා ගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට කපාගත්ත කෑල්ල ඉතින් දැන් අලව ගන්න තමයි යන්නේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඉතින් මේක ඕගොල්ලන්ට ඉතින් මේක ලොකුයි කියලා හිතෙනවා නම් ඕගොල්ලන්ට කැමති විදිහට හදාගන්න. ඉතින් ඔයගොල්ලන්ට බෆර් එකක් ඕනේ නැහැ කියලා හිතෙනවා නම් ඉතින් බෆර් එකක් දාන්න එපා. මං ඉතින් බස් එක ටිකක් ලස්සන කරගන්න ඕනේ ඉඳ දාන්නේ. මට ඉතින් එතුණ පොඩි කෑල්ලක් වැඩි කියලා ඒකින්ද මං කපා ගන්නවා. මේ විදිහට මම දෙපැත්තේ පොඩ්ඩක් අඩු කරගන්නවා. අඩු කරගෙන වෙලා මම මේ විදිහට මෙතනින් තියලා ගම් ගාලා අලව ගන්නයි දැන් යන්නේ. හරි ඉතින් මම අලවගෙන ඉවරයි මේ විදිහට. එනවා ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට ලස්සනට අලව ගන්න. අපි දැන් බෆර් එකේ පොඩි වැඩ කෑල් ටිකක් දාන්න යන්නේ. ඒ ටිකත් ඕගොල්ලෝ මේකෙන් බලාගෙන ඉවරලා දාගන්න. මම ඉතින් මෙන්න මේ විදිහට කෑල්ලක් කපා ගන්නවා. ඉතින් පොඩි කෑල්ලක් මේ විදිහට කපාගෙන දෙපැත්තෙන් නබාගෙන මේ විදිහට තිබ්බම තමයි ඉතින් ඔය ලස්සනට පේනවා ඇති. මම ඉතින් අනිත් කෑල්ලක් මේ විදිහට හයි කරගත්තා. ඉතින් ඕගොල්ලෝ ලස්සන විදිහකට ලස්සන බස් එකක බෆර් එකක් බලාගෙන ඒක උනත් හදා ගන්න පුළුවන්. ඉතින් මේ පිටිපෙට්ටියේ අපි ඊළඟට යම් පිටිපස්සේ ස්පොයිලරේ හදන්න. මං ඉතින් ඒකටත් මේ විදිහට කාඩ්බෝඩ් මේ බෝඩ් එකෙන්ම කපා ගන්නවා මේ විදිහට කෑලි දෙකක්. හරි ඉතින් මම මෙන්න මේ විදිහට ස්පොයිලරේ ලස්සනටම හදාගත්තා. ඕගොල්ලන්ට පේනවා ඉතින් මේ පිටිපස්සේ අර කෑලි දෙකකුත් දෙපැත්තෙන් දැම්මා. දැන් පේනවා ඉතින් අපේ බස් එක ලස්සනයි. ඉතින් දැන් තියන්නේ අපිට ජනේල් ටික පොඩ්ඩක් පහට කරගෙන ඉස්සරහා සන් කැප් එකේම දාලා සයිඩ් කන්නාරි ටික දාගන්න ටික තමයි. ඉතින් අපි බලමු කොහොමද ඉස්සරහා සයිඩ් කන්නාරි ටිකයි සන් කැප් එකයි මං ගැහුවේ කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් මං ලස්සනට මේ විදිහට සයිඩ් කන්නාඩි සන් කැප් එකයි දාගත්තා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් ලස්සනට මේ විදිහට දාගන්න ඕගොල්ලොත්. එතකොට ඉතින් බස් එක ටිකක් ලස්සනට එනවා. ඉතින් බස් එක තවත් ලස්සන කරගන්න අපි ජනේල් ටිකක් පාට කරගමු. මම ඉතින් ඒක කළු පෑනක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඕගොල්ලෝ පැඩික්ලම් එකක් හරි පාවිච්චි කරන්න. එහෙනම් අපි බලමු කොහොමද ජනේල් ටික පාට කරගන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට ජනේල් ටික පාට කරගන්නවා. හරි ඉතින් මං ජනේල් ටික ඔක්කොම පහට කරන්න ඉවරයි. මේ විදිහට ජනේල් පොඩ රවුන්ඩ් කරලා ගන්න ඕනේ. ඒක තමයි ලස්සන. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මං අනිත් පැත්තෙත් මේ විදිහටම ජනේල් ටික ලස්සනට පාට කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ විදිහට පාට කරගන්න. මම හිතනවා ඉස්සරහත් පාට කරගත්ත මේ විදිහට ජනේලුයි මේ දෙපැත්තේ. ඉතින් මේ විදිහට පිටිපස්සෙත් මම පහට කරගත්තා. එහෙනම් අපි ඉතින් මේ
රවුම් විදියට පාට කරගත්තා. ඉතින් දැන් බස් එකේ වැඩ ඉවරයි ඔක්කොම. දැන් එහෙනම් අපි බලමු අන්තිමට බස් එකේ ලුක් එක කොහොමද කියලා.